සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්නිකල් වර්ල්ඩ් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනාවේ මොස් කෝඩ් කියන්නේ මොකද්ද? මොස් කෝඩ් එකක් කියවන්නේ කොහොමද? හා මොස් කෝඩ් එකක් කාට හරි යවන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මොකද්ද මොස් කෝඩ් කියන්නේ? මොස් කෝඩ් කියන්නේ රහස් සංකේත. උදාහරණයක් විදිහට ඔයාලට මොකක් හරි විශේෂ දෙයක් කාට හරි කියන්න තියෙනවා නම් ඔයා කැමති නැත්නම් ඒක වෙන කවුරු දකින්න ඔයාලට පුළුවන් මේක මොස් කෝඩ් එකක් භාවිතයෙන් යවන්න. මේක හරිය සරල දෙයක්. මේකට කිසි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. හොඳ අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හොඳයි යාළුවනේ අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මේ වැඩේ කරන්න කලින් මම ඔයාලට මොස් කෝඩ් එකක් කියන්නේ මොකද්ද කියලා පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ තියෙන්නේ මට WhatsApp එකෙන් මම ඔයාලට පෙන්නන්න හදාගත්ත මොස් කෝඩ් එක. මේ මොස් කෝඩ් එක එවන්න පුළුවන් ඔයාලට imo WhatsApp normal message විතර ඕනම ක්‍රමයකට මොස් කෝඩ් එකක් ඔයාලට එවන්න පුළුවන්. මේ තියෙන මොස් කෝඩ් එක පොඩි සිම්බල් ටිකක් ටයිප් කරලා තියෙනවා වගේ තමයි ඔය කෙනෙක්ට පේන්නේ. ඒ වුණාට මේක මොස් කෝඩ් එක. ඒ වුණාට මේකේ තේරුම දන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් මේකේ තේරුම කියවන්න. මේ වැඩේ කරන්න ඔයාලට ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Chrome browser එක හරි Google එක හරි ඔයාලා Chrome browser එකට හරි Google එකට හරි දැන් log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒකේ ටයිප් කරගන්න ඕනේ https://moscode.world/international කියලා. මම මේකට පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඒ විදිහටම ටයිප් කරලා log වුණා මේ වගේ රිසල්ට් එක තමයි වාට එන්නේ. මේකේ පළවෙනි ඇත්තම රිසල්ට් එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ page එකකට එනවා. මේකේ උඩින්ම තියෙනවා translate message කියලා. ඔයාලට තියෙන ඉස්සෙල්ලා copy කරගත්ත අර මොස් කෝඩ් එක මේකට ගිහින් paste කරගන්න. මේ විදිහට පාස්කෝඩ් එක ටයිප් කරාට පස්සේ පල්ලෙයන් ඒකේ රිසල්ට් එක එනවා. මේ මොස් කෝඩ් එකේ තේරුම තමයි හායි කොහොමද කියලා. මම ඒක තමයි ටයිප් කරලා WhatsApp එකට එව්වේ. මේ විදිහට පුළුවන් ඔයාට ඕනම පාස්කෝඩ් එක තේරුම් එකකින් හොයන්න. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මොස් කෝඩ් එකක් ටයිප් කරන්න කියලා. ඒ වැඩේ කරන්න ඉස්සෙල්ලා පේස්ට් කරගත්ත තැන ටයිප් කරන්න ඔයාලට ගහන්න ඕනේ මොකද්ද ටයිප් කරන්න ඕනේ මොකද්ද කියලා ඔයා මෙතනින් ටයිප් කරගන්න. මේ විදිහට මම translate message කියන එකේ technical word කියලා ටයිප් කරා. ඊට පස්සේ මේක ඔටෝ එක පාස්කෝඩ් එකක් බවට පරිවර්තනය වෙනවා. මේ තියෙන්නේ ටෙක්නිකල් වර්ඩ් කියන එක පාස්කෝඩ් එකකින් ටයිප් කරාම ඔයාලට තියෙන උඩින් ටයිප් කරන්න කැමති වචනයක් ඊට පස්සේ ඒක මොස් කෝඩ් එකක් වලට පරිවර්තනය වෙනවා. ඔයාලට මේක කාට හරි යවන්න නම් මේක කොපි කරගන්න ඕනේ. මේ විදිහට තමයි මේක කරන්නේ. මේක ඉස්සෙල්ලා මම කිව්වා වගේ කොපි කරන්න ඕනේ. කොපි කරාට පස්සේ මේක කොපි කරගන්න ඕනේ. කොපි කරගත්තට පස්සේ
මම උදාහරණයක් විදිහට ෂෙයා කරලා පෙන්නන්නම්. මේ කොපි කරගත්ත එක ඔයාලට පුළුවන් WhatsApp වල විතරක් නෙමෙයි ඉමෝ normal message වලට paste කරන්න. paste කරලා send කරන් තියෙන්නේ අනිවාර්යෙන් මේ කෝඩ් එක යවන යාළුවටත් දැනුම් දෙන්න ඕනේ මේ පිළිබඳව. ඒ යාළුවටත් මේ පිළිබඳව දැනුම් දෙන්න නම් මේ වීඩියෝ එක එයාට ෂෙයා කරන්න. අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං ගෙනාපු මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න.